අයිබෝවන් සියලුම දෙනාට යමුද අපිත් එක්ක ස්ට්‍රෝබෙරි වත්තක් බලන්න. පොද වැස්සයි මීදුමයි සීතලයි එක්ක ගොඩක් අමාරුවෙන් තමයි අපිට මේ ගමන යන්න සිදුවුනේ. ඒ වුණාට මේ අත්දැකීම කොහොම හරි ලබා ගන්න ඕනනේ. ඒ හින්දා අපි හැමෝම මේ අත්දැකීම ලබා ගන්න පසුබට උනේ නැහැ. ස්ට්‍රෝබෙරි කියන්නේ ඉතින් ඉතාම රසවත් වගේම ගුණදායක පළතුරක්නේ. ස්ට්‍රෝබෙරි වල නිජබිම ලෙස සලකන්නේ උතුරු ඇමරිකාව. ඉතින් මේ ස්ට්‍රෝබෙරි හොඳින් වැඩෙන්නේ ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල. ශ්‍රී ලංකාවේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ස්ට්‍රෝබෙරි හොඳින් වැඩෙනවා. ඉතින් අපි දැන් මේ ඉන්නෙත් නුවරඑළියේ ඒ වගේ මහා පරිමාණයෙන් ස්ට්‍රෝබෙරි වගා කරන තැනක. මේ වගේ ස්ථාන නුවරඑළිය ප්‍රදේශයේ බොහෝමයක් දැක ගන්න පුළුවන්. මාස 3-4ක් වැනි කාලයක් තුල ස්ට්‍රෝබෙරි වල අස්වැන්න නෙලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදි මේ වගාමරු ක්‍රමයට තමයි ස්ට්‍රෝබෙරි වගා කරලා තියෙන්නේ. වගාවට ජලය සපයන්නේ බින්දු ජල තාක්ෂණය උපයෝගී කරගෙන. එහෙනම් ආයෙත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සමුගෙන යන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.